ලේසියෙන්ම YouTube channel එකක් කොහොමද හදන්නේ කියලා අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් දැම්ම එයාට ඇති රතු පාට subscribe button එක subscribe කරන්න, වීඩියෝ එක අනිවාර්යයෙන් ඔයාගේ යාළුවොත් බන්න share කරන්න, social media හරහා අපිව follow කරන්න. යමු වීඩියෝ එකට. ඉතින් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක යූස් කරනවා නම් desktop site කියන option එක දාන්න ඕනේ. ඉතින් ඔයාගේ PC එකේ Google Chrome එක open කරලා YouTube Studio කියලා search කරගන්න ඕනේ. ඉතින් YouTube Studio කියලා search කරලා ඊපස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන උඩින්ම මේ වගේ link එකක් තියෙනවා. YouTube Studio කියලා මේ link එක ඔයා click කරන්න ඕනේ. මේ link එක click කරාට පස්සේ ඔයා එනවා YouTube Studio site එකට. ඉතින් YouTube Studio site එකෙන් ඔයාලා මෙතන sign in කියලා ඉල්ලනවා. ඉතින් ඔයා අලුත් email account එකක් create කරන්න ඕන. ඔයාගේ YouTube channel එකට ඔයාගේ තියෙන email එකක් add කරන්න එපා. මොකද ඒක පොඩ්ඩක් security එකට ප්‍රශ්නයක් වෙන නිසා. ඉතින් මෙතන from personal use කියන එක දෙන්න create account option එක click කරලා ඊට පස්සේ ඔයාගේ channel එකේ name එක මෙතන enter කරන්න ඕනේ. ඉතින් first name surname කියලා තියෙනවා ඔයාගේ channel එකට add කරන්න යන නම මෙතන ඔයා type කරන්න ඕනේ. මම මෙතන ඩීසාගිස් කියලා ටයිප් කරනවා. ඊට පස්සේ මෙතන next කියලා ඔයාලට බටන් එකක් බලා ගන්න පුළුවන්. මේ බටන් එක ඔයා ක්ලික් කරන්න ඕනේ. ඉතින් බටන් එක ක්ලික් කරලා පස්සේ ඔයාලට basic information යටතේ ඔයාලට ඔයාගේ birth date එක මෙතන enter කරන්න එනවා. ඉතින් ඔයාගේ birth day එක මෙතන දාන්න. වැරදි එකක් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. correct birth day එක දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට මෙතන බලන්න පුළුවන් යට තියෙන gender කියලා option එකක් මෙතනදී ඔයාලට ඔයාගේ gender එක enter කරන්න තියෙනවා. මම මෙතන male දුන්නා. ඊට පස්සේ ඔයාලට මෙතන next කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. next කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන බලන්න පුළුවන් use existing email කියලා. ඉතින් මෙතන ඔයාගේ තියෙන ඔයාගේ email address එක ඔයා මෙතන type කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා කැමති එකක් මෙතන type කරන්න. මම මෙතන type කරනවා මගේ email address එක disagigs123@gmail.com කියලා. ඉතින් මේගොල්ලොත් අපිට සමහර address දෙනවා. ඉතින් ඔයාලට කැමති එකක් use කරන්න පුළුවන්. ඉතින් create a new email address කියලා අපේ ආය confirmation එකක් එනවා. මෙතනදී ඔයා create කියන option එක උඩ click කරන්න ඕනේ. මේ ක්ලික් කරලා පස්සේ ඔයාලට පේනවා දැන් මගේ අර මම එන්ටර් කරපු එක මෙතන උඩින්ම සිලෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයා next කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනදී ඔයාගේ email account එකේ password එක type කරන්න. මෙතන හොඳ strong password එකක් දෙන්න. ඒ කියන්නේ capital letters දාලා ඉලක්කම් දාලා හොඳ strong password එකක් දෙන්න. මොකද ඔයාගේ YouTube channel එක create කරන්නේ ඔය ඉස්සරට monetize කරනවා මේක. ඒකෝට මේකේ security එක ගොඩක් වැඩියෙන් තියෙන්න ඕනේ. ඉතින් ඒ password එක මේ විදිහට යටත් confirm කියලා ඔයාලට password එක re-enter කරන්න වෙනවා. ඉතින් මෙතනදී ඔයාගේ password එක type කරන්න ඕනේ. ඊට next කියන බටන් එක ඔබන්න නැත්නම් ඔයාලට ඔයාගේ keyboard එකේ enter key එක press කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ phone number එක ඉල්ලනවා. අනිවාර්යෙන් phone number එකක් enter කරන්න. මොකද verify කරද්දී ඔයාගේ email account එක ඔයාලට phone number එකක් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මෙතන අපේ ශ්‍රී ලංකා flag එක select කරලා නැත්නම් ශ්‍රී ලංකා flag එක select කරලා මෙතන verify කරන්න. ඊට පස්සේ next කියන බටන් එක ඔයා click කරන්න ඕනේ. ඉතින් next කියන බටන් එක click කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට අපේ account එක create වෙන ගමන් තියෙන්නේ දැන්. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙතන enter the 6 digit code that was sent in your phone number කියලා. කියන්නේ ඔය phone එකට මේ enter කරපු number එකට අදාළ phone එකට text message එකක් එනවා code එකක්. ඉතින් මේ code එක ඔයා මෙතනට enter කරන්න ඕන. ඔයාගේ smartphone එකෙන් බලලා normal message එකක් විදිහට එන්නේ. ඉතින් මේ code එක ඔයා මෙතන type කරන්න ඕනේ. ඔයාගේ smartphone එකට ඇවිල්ලා තියෙන code එක. ඉතින් මේ enter code කියන එක ඔයා click කරලා මෙතන ඔයා code එක type කරන්න ඕනේ. ටයිම් පස්සේ මෙතන next කියන බටන් එක ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලන්න add recovery email කියලා. ඉතින් ඔයාලා මේක කැමති නම් add කරන්න පුළුවන්. account එක recover කරන්න ඕන නම් මම මෙතනදී මේක skip කරලා දානවා. මොකද මට ඒක අත්‍යවශ්‍ය වෙන්නේ නැති නිසා. ඊට පස්සේ ඔයාලට review account info මේක ඔයා next කියන එක ක්ලික් කරන්න. මේක වැදගත් නෑ. ඊට පස්සේ මෙතන I agree කියන එක දෙන්න. I agree දුන්නේ නැත්නම් ඔයාලට account එක ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම I agree කියන option එක ලබා දෙන්න ඕනේ. හරි. ඉතින් ඔයාලට ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාගේ channel එක ඔයාලට rename කරන්න ඕන නම් මෙතනදී channel එක ඔයාලට නම එන්ස් කරන්න පුළුවන්. අපි email එකේ දුන්න නම දැන් මෙතනට enter වෙලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයා මේ create channel කියන option එක ඔයා click කරන්න. ඉතින් ඔයාලට මේ handle කියන එකෙන් තමයි ඔයාගේ Instagram වල වගේ ඔයාලට username කියලාක් තියෙන්නේ. මේ YouTube වල ඒක handle කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ඔයාලට handle එකත් වෙනස් කරන්න පුළුවන්. ඔයාලට custom handle එකක් මෙතන type කරලා enter කරන්න පුළුවන්. ඉතින් ඔක type කරලා පස්සේ create channel click කරන්න ඕනේ. ඊට ක්ලික් කරාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් දැන් අපේ channel එක මේ විදිහට YouTube studio එක load වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි YouTube channel එක create කරගන්නේ. ඔයාට
පට්ටම ඊසි විදියට මං අද මේ විඩියෙන් කියලා දුන්න කොහොමද ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් channel එක ක්‍රියේට් කරන process එකේ ඔන්න ඔච්චරයි. ඉතින් ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඔය channel එකේ වීඩියෝස් අප්ලෝඩ් කරන තැන ඉඳන් වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා දැන් අපේ ටියුටෝරියල් එකක් දෙනවා අපේ channel එකේ. ඔයාලට පේනවා ඇති first time අපි YouTube studio එකට යද්දි ඔයාලට පේනවා මේ create කියලා option තියෙනවා. ඉතින් මේ YouTube channel එක අප්ලෝඩ් කරන්න ඔය channel එක verify කරන්න ඕනේ. verify කරන්න methods තුනක් තියෙනවා. ඒ තුනම verify කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඩෑෂ්බෝඩ් එක මේ ඉඳන් අපි බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් channel එක create කරේ subscribe බින්දුවයි. ඉතින් මුලින් ඉඳන් channel එක පටන් ගන්න අයට ඔන්න වීඩියෝ එක මම ගෙනාවා channel එක කොහොමද create කරන්න කියලා. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. එහෙනම් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.